වෙල්කම් ට්‍රේඩර්ස්. මට මේ ස්ටාර්ටින් එකේදී මේ දාගන්න බැරි වුණා රිකෝඩින් එක. ඔයගලන්ට එක්ස්ප්ලেইন කරලා දෙන්න බැරි වුණා. ඒ නිසා මම දැන් එක්ස්ප්ලেইন කරලා දෙන්නම්. මේ ගෝල්ඩ් එකේ ට්‍රේඩ් එක මම සෙටප් කරගත්තා. ලොකුවට කන්ෆර්මේෂන් නැහැ. ඒෂියන් එකේ ගත්තේ මාකට් රිසර්ච් ෂිෆ්ට් එකයි ලික්විඩ් ස්විප් එකයි. ඔය ටිකෙන් තමයි ට්‍රේඩ් එක ප්ලේස් කරගත්තේ 2021 එක. ඔය ටිකෙන් තමයි ප්ලේස් කරගත්තේ. මොකද්ද ICT 2022 මොඩල් එක තමයි ප්ලේ කරලා තියෙන්නේ. 1 to 2 hour එකක් තවත් මාකට් එක ඩවුන් වෙනවා. හරි. මෙන්න මෙහෙම ට්‍රේඩ් එක ප්ලේස් කරේ. මාකට් එක ලික්විඩ් ස්විප් එකක් හම්බෙලා තියෙනවා. 1 hour OB එකක් ෆ්‍රේම් කරලා තියෙනවා. 1 hour OB එක through turtle swap එක මාකට් එක නැත්නම් ලික්විඩ් ස්විප් එකක් හම්බෙලා තියෙනවා. මේ ලික්විඩ් ස්විප් එක සහ 5 minute structure shift එකක් මට හම්බෙලා තියෙනවා body close එකක් එක්ක. ඉතින් ඒ ලෙග් එකේ මාකට් රිසර්ච් ෂිෆ්ට් එක හම්බ වෙන ලෙග් එකට මම අපේ ගේන් බොක්ස් එක නැත්තම් 50% අපි ටැප් කරාට පස්සේ මෙතන මට ගන්න හරි ලෙවල් එකක් නැහැ. FPG එකක් මෙතන සෙටප් වෙලා නැහැ. නමුත් මෙතන IFPG එකක් ඕගලන්ට දෙනවා සෙටප් වෙලා තියෙනවා කියලා. එතකොටත් ඒක ගන්න පුළුවන් IFPG එකක්. නමුත් ඊට වඩා මෙන්න මේ 50% වයිලේට් කරාට පස්සේ සහ මෙන්න 50% වලින් එන්ගල්ෆ් කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙනවා. හොඳ කන්ෆර්මේෂන් එකක් විදියට අපිට ඒක ගන්න පුළුවන්. කොයි වෙලාවකත් මම 2022 මොඩල් එක ගහනකොට SL රිෆයින් කරන්න යන්නේ නැහැ. CRT වල නම් සාමාන්‍යයෙන් SL රිෆයින් කරනවා. මෙන්න මේ වගේ. නමුත් මේකෙදී SL රිෆයින් කරන්න යන්නේ නැහැ. මේ මෙතනිනුත් පොඩ්ඩක් උඩට මම SL එක දානවා. ওই විදිහට තමයි ට්‍රේඩ් එක ප්ලේස් කරගත්තේ. ඉතින් මගේ ටාගට් හිට් වුණා. මේක ඇත්තටම මට අල්ලන්න පුළුවන්. මෙතන ඉන්ටර්නල් ලික්විඩිටි වෙන්න මෙතෙන්ට පුළුවන්. මේකේ 50% වුණා වගේ ට්‍රේඩ් එකක් යන අද දවසේ සෙල් ඩේට් එකක් විදියට එක්ස්පෙක්ට් කරගන්න මට හැකියාවක් තියෙනවා. හරි. අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි. මේ ට්‍රේඩ් එක මෙච්චරයි. මේ බ්‍රේක්ඩවුන් වීඩියෝ එක. එහෙනම් හැමෝම පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. හැමෝටම සුබ දවසක්. හැමෝටම ජය වේවා.